මීන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස පළමුවැනිදා එනම් බදාදා දිනය ඔබගේ දෛනික වැඩ රාජකාරී, ඔබගේ වගකීම්, ඔබගේ කීර්තිනාමය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් ගෙන එන දිනයක් ලෙස හැඳින්විය හැකියි. උදෑසන කාලයේ පෙර නතර වූ යම් වැඩ කටයුත්තක් නැවත ආරම්භ කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. උදෑසන 6:51 පසුව ඔබගේ තීරණ ගැනීමේ ශක්තියෙහි යම් වැඩිවීමක් සිදුවත් ඉක්මනින් කරන කතා බහ සහ දැඩි අදහස් හේතුවෙන් යම් ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබගේ රැකියාව කරන ස්ථානයෙහි හෝ පවුලෙහි වැඩිහිටි කෙනෙකු සමග කතා කිරීමේදී ඔබ ඉතා යහපත් වචන භාවිතා කිරීමට වග බලාගත යුතු වනවා. සවස 1:31 පසුව දිනෙහි ශක්තිය යම් වෙනසකට භාජනය වන අතර ඉන් පසුව ඔබගේ අරමුණු ලාභ ඉපයීම, අන් අයගේ සහයෝගය ලබා ගැනීම, මිතුරන් සම්බන්ධ කටයුතු, පුද්ගලික සම්බන්ධතාවයන් සහ අනාගත ඉලක්ක සම්බන්ධයෙන් වඩාත් වැඩි වශයෙන් යොමු වනු ඇති. කෙසේ නමුත් පොරොන්දු ලබා දීම, මූල්‍ය ගනුදෙනු සහ කණ්ඩායමක් සමග එක්ව කරන වැඩ කටයුතුවලදී ඔබගේ සිතෙහි පැහැදිලි බව තබා ගැනීම වඩාත් වැදගත් වනවා. දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම වේලාව තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් අත්සන් තැබීම, මූල්‍ය ගනුදෙනු, ගමන් බිමන් ආරම්භ කිරීම සහ තීරණාත්මක සාකච්ඡා හැකිනම් පමා කර ගැනීම හෝ වළක්වා ගැනීම සුදුසු වනවා. මෙම දිනේ ඔබට වඩාත් හිතකර වේලාවන් ලෙස අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීමටත්, සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය වැදගත් වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමටත් වඩාත් සුදුසු වනවා. ඒ වගේම සවස 6:29 සිට 6:52 දක්වා කාලය ඔබගේ පවුලේ සාමය වර්ධනය කර ගැනීමට, යහපත් ප්‍රාර්ථනා සිතෙහි ධාරණය කර ගැනීමට සහ ඉතා සරල ආධ්‍යාත්මික හෝ ආගමික කටයුතු වල නිරත වීමට වඩාත් සුදුසු වනවා. මෙම දිනෙහි ඔබට තරමක් අභියෝගකාරී වේලාවන් ලෙස උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලයත්, උදෑසන 10:41 සිට 1:48 දක්වා වන කාලය සහ සවස 3:43 සිට සවස 5:29 දක්වා වන කාලය හැඳින්විය යුතුයි. මෙම කාලයන් තුලදී ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද වීම, වැරදි අවබෝධයන් ඇතිවීම, අනවශ්‍ය වියදම් හෝ කුඩා බාධාවන් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. සමස්තයක් ලෙස මෙම දිනය ඔබට ඔබගේ ඉදිරි අරමුණු පැහැදිලි කර ගැනීමට සහ පැරණි වැඩ කටයුතු නිවැරදි කරගෙන ඉදිරියට යාමට යහපත් අවස්ථාවක් උදා කරනු ඇති. ඔබගේ ඉවසීම, පැහැදිලි කතා බහ සහ නිවැරදි වේලාවන් තෝරා ගැනීම මගින් මෙම දවසෙහි අභියෝගකාරී ස්වභාවය අවම කර ගැනීමට සහ යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.